මේක දෙවෙනි කොටස. මේ ඉතින් ඒක නිසා මේක බොහොම පැහැදිලිව බුදුහාමුදුරු දේශනා කළා තියෙන බුදුහාමුදුරු බැහැර කරපු කාරණාවක් මේක. එතකොට ඊගාවට ඊට පුරුදුම කඩු බලස් අරගෙන ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගේ දේවදත්තගේ කීමට අජාසත්තගේ ගෝලයෝ ගිහිල්ලා මේ දුනු ඊතල විදිනවා. විදින්න හදනවා. එතකොට ඒ කැලෑ පුරුෂයෝ හතර දෙන පුරුෂයෝ දෙදෙන කවරහින් කල්යවයිද මාර්ගයේ ඉදිරියට එන බුදුහාමුදුරු මාර්ගයේ වැඩ ඉන්න තැනටයි එන්නේ. ඉතින් මේක අපි අහලා තියෙන ඉඳ දිගින් දිගට කියන්න අවශ්‍ය නැහැ. මේ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඉස්සරහට ආවන් පස්සේ ගල් ගහනවා, විද ගන්න බැරි වෙනවා. ඊට පස්සේ කියනවා කම් නැත වැති තෙපි මහන ගොයම් දිවියෙන් තොර කරව. මම මහන ගොයම් දිවියෙන් තොර කරන්නේ නෙමෙයි දෙවදත්තර කිව්වනම් ඒක නොකරව. ඒක මහා විනාශයක්. ඒක ඔබලගේ සුව පිණිස පවතින්නේ නැහැ. කෙනෙකුට ඒක කරන්නත් බෑ. මේ කියලා බුදුහාමුදුරු කරුණාකාරව පහදලා දීලා ඒ පාරෙන් ඉන්න එපා. වෙන පාරකින් යන්න. ඔබලා මේ මරන්න තව කණ්ඩායම ලැහැත්ති කරලා තිනවා කියලා ඒ පිරිස මේ බේරලා අරිනවා. ඊට පස්සේ මහපා ඉතින් දිල තොර කරන්න බෑ කියලා දේවදත්තට ගිහිල්ලා කියනවා. මේ තා ටිකක් කෙටියෙන් මේ කියන්නේ කාල විලාව අනුව. දෙවෙනි වරද තෙන්වල බිෂ්ටු වහන්සේ බිෂ්ටු මරන්න අපුරුමම් නාලාගිරිය යතා මේ විදියට බැස්වේ කියලා දෙවෙනි ඊළඟට නාලාගිරිය යතර රාපෝල උතනදී එවනවා. බුදුහාමුදුරන්ගේ මේ බුද්ධත්වයේ ගන්න වෛරය. ඒකෙදිත් නාලාගිරිය යතාට බුදුහාමුදුරෝ දමනය කරනවා ආර්තිය යම් හේකින් බුද්ධ නාගයා පෙළන්න මේන් මතු සුගතියක් නොවන්නේය. ඒ හිංසක සිතින් බුද්ධ නාගයාට ලං නොවේවා. බුද්ධ නාගයාට හිංසක සිතින් ලං වීම ඒකාන්තයෙන් දුකට කරුණු වෙනවා. මත් නොවේවා පමා නොවේවා පමාවෝ සුගතියට නොයත් එබැවින් යමෙක් සුගතියට යන්නේ තෝ එසේ කරවයි කියලා කිව්වහම දනනමල බුදුහාමුදුර ළඟ දනනමල වන්දනා කරලා වරද හැටියට තිරිසන් සතා වුණත් ඒක බාර ගන්න හික්මෙනවා. මේකින් මේ කතාවේදී වෙන්නේ එතනදී ලාභ සත්කාර සම්පූර්ණව නැවතත් ආයි පිරිහිලා යනවා දේවදත්තට. දේවදත්ත ලාභات පිරිහන බාදුන් වහන්සේ ලාභ සත්කාර වැඩි වෙනවා. බුදුහාමුදුර කෙරේ දායක පිරිස වැඩි වෙනවා පැහැදීම අජාසත්ත කෙරේ පැහැදීම අඩු වෙනවා. එයාට ලාභ සත්කාර නැති වෙනවා. ඒ තමයි දේවදත්ත පිරිහුණු ලාභ සත්කාර 100 ශ්‍රාවකයන් කුලයෙන් කරා ගොස් ඉල්ලන්න පටන් ගන්නවා. තමන්ගේ ඥාති පිරිස කරා ගිහිල්ලා ඉල්ලන්න පටන් ගන්නවා. මේ බුදුන් කාට මනාප කොට වෙහෙර බුදුන් කට නොසිතේද මිනිස්සු පහත් කොට සිතත් ගරහත් දොස් පැවරුවා. මෙහෙම වැරදි වැඩ කරන කෙනෙකුට මේ මිනිස්සු දානෙන් උද්දාන් පස්සේ අන්න තමන්ගේ ඥාතින්ට ගිහිල්ලා කියලා ඥාතින්ගෙන් මේ කාරණාව ඉල්ලන එක සුදුසු නැහැ. අර වෙල ඊට පස්සේ ඥාතිත් මේ අපෝපත්තාන කරන එක නතර කළා. නතර වෙලා එහි භික්ෂු එසේ පහත් කර සිටින ගරහන දොස්පත්වල මිනිසු වචන ඇසුවා. යම් මහාන කෙනෙක් කල්පේජ්ජ වූ ලද පමණින් සතුරු වන පවට ලැජ්ජා ඇති සුළු ඇවතෙහිද කුකුස්සුපදවන මහාන කෙනෙක් වෙද්ද ඔහු කෙසේනම් දෙව්දත්තම සිය සව් පිරිස සමග කුලයන් කරා ගොස් විනවා වළඳන්නේ යයි පහත් කරලා කතා කරා. හරි මේ ගාන බුදුරජාණන් වහන්සේට ඒක ඉතින් ආරංචි වෙනවානේ. ජීවක සූත්‍රෙත් ඒ වගේ. ඉදා තිබ්බ සමාජයේ කතා බහ කරන්නේම බුදුරජාණන් වහන්සේට කියන්න හාමුදුරුවන් වහන්සේලාට දායකයෝ කියනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා හාමුදුරුවෝ කියනවා. දෙව්දත් සිය පිරිසම කුලයන් කරා ගොස් සිල්ලා වළඳවදු මේ සැබෑදයි බුදුරජාණන් වහන්සේ දේවදත්තගෙන් ගෙන්නලා අහනවා. ඒ ගාන කියනවා. ඔව් මම ඒක කරනවා කියලා. කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ ගරහනවා. දැහැමි කතාවකට භික්ෂූන් නමතල භික්ෂූන්ට මෙහෙම කියනවා. මහණෙනි එසේනම් දුස්සීල පුඟලනට නිගාපිනිසද ප්‍රියශීල පුගුණට සැප වීම පිණිස ලාමක අදහස් ඇති මහණු පක්ෂය නිසා වූ සංඝයා හින්න නොකරෙත්තා යන අදහස් ඇති බැවින් කුලයන් කෙරේ දයාව නිසාද යන මේ කරුණු නිසා
මේ ත්‍රික භෝජන වවන්න නෙමෙයි ඝන භෝජනයි ධම්ම පරිදි කළ යුතුයි කියලා වදාරනවා. ඊට පස්සේ එයින් පසු දෙව්දත්තේට යනවා කාටද? කණ්ඩ දේවියගේ පුතු කටමෝරක තිස්සද සමුද්දදත්ත යන නම් ඇති කෝකාලික මහණු කරා එළඹියේ. කෝකාලික කියන්නේ වරක් බුදුහාමුදුරුවොත් එක්ක මේ ගෝලය වශයෙන් හිටියා උපකාර කරන්න. වෙන ආගමක ගිනි තපන එකක් දැකලා එයා රහත් කියලා හිතලා බුදුහාමුදුරුවෝ හිස් පුරුෂයා කියලා ආමන්ත්‍රණය කරපු කෙනෙක් තමයි කෝකාලික කියලා කියන්නේ. ඒතර මේ කෝකාලික හම්බෙලා කෝකාලිකට ගිහිල්ලා කියනවා ඇවැත්නි මහානගොයම්මනායි මහත් සමුදය ඇතිසේක. එයින් පසු දෙව්දත්තෙන්ම මේ ගිහිල්ලා කියන කෝකාලික මහණුන් කරා එළඹෙමු. අපි ගිහිල්ලා එව්ව ඇත්තේ අපි මහානගොයම්ගේ සංඝයා බිඳින්නෙමු. සංඝයා ભેද බින්න කරමු කියන කතාව කෝකාලිකත් එක්ක එකතු වෙලා කරන්න හදන්නේ. මෙසේ කියක කෝකල් තම දේවදත්ත මහාන බුදුහාමුදුරන් ගෝල බාලයෝ රහතන් වහන්සේලා සර්වතතා ඥානෙ තියෙන අය. ඒකින්ද ඒක මට අපිට කරන්න පුළුවන් ඉන්නේ නැහැ කියලා කියනවා. ගොයම් කරයිලම් වස්තු පහක් ඉල්ලමු කියලා මෙන්න මෙතන තමයි මේ කරුණු පහට එන්නේ. ඒ සංඝ වේදේ ඇති කරන්නයි මේ කරුණු පහ ඉදිරිපත් කරන්නේ. බොහොම පැහැදිලිව. හරි බාලතුමාගේ නොඑක් කරුණු අල්පේජ්ජ ගුණේ යථා සන්තෝෂය මේ ගැන කියනවා. මේ කරුණු පහ ඉල්ලන්නේ. ඉතින් මම මේ ටික කියන්නම්. ගුණ වදාරන සුළු කෙනෙක් වහන්ස පංචවස්තු නොඑක් කරුණින් අල්පේජ්ජව පිණිසවත් යථා ලාභ සන්තෝෂය පිණිස සල්ලේලකය පිණිස දූත ගුණය පිණිස ප්‍රසාදය ලැබෙන බව පිණිස යටත් පැවැත්ම බව පිණිස පවතී. වහන්ස දිවි හිමි කොට භික්ෂුන් වහන්සේලා මේ යමෙක් ග්‍රාමාන්තරයට බයින්නේද වරද හොස්පරන්ද ඔහු වරදක් කළා වන්නේ. මොකද්ද? දිවි හිමි කොට පිණ්ඩපාතික වන්නේ නම් මැනවි. දිවි හිමි කොට මුළු ජීවිත කාලෙම හාමුදුරු කෙනෙක් පිණ්ඩපාත ඉන්න ඕන කියලා මේ එකක් ඉල්ලනවා. දිවි හිමි කොටම වෘක්ෂ මූලගතව ඉන්න ඕන කියලා එකක් ඉල්ලනවා. දිවි හිමි කොට දියමස් ගොඩමස් නොවලඳන්නා වුනම් මැනව යමෙක් දියමස් ගොඩමස් බලඳින්න නම් වරද ඔහු ස්පර්ශ කරන්නේයි කියලා කියනවා. හරිද? මේ ඉල්ලීම් පහේ තුන්වෙනි එක මහා ගොයම් වස්තු පහ නොදුන්නේ අපේ වස්තු පහෙන් ජනයාට හංගන්නවා කියලා මේ වස්තු පහ ඉල්ලන්න යන්න මේ කරුණු පහ ඉල්ලන්න යන්න කෝකාලිකවත් ඇදගෙන යනවා බුදුරජාණන් වහන්සේට. ඉක්බිත දේවදත්තම සිය පිරිස කැටුව භාගතුන් අසා කරා ලැබෙලඹ ඔබ වැඳ පසකින්ද ගත්තේ පසකොන් භාගතුන් මේ සැලකලේ. මොකද්ද? වහන්ස භාගතුන් වහන්සේ නොඑක් කරුණෙන් අල්පේජ්ජ භවයේ යථාලාභ සන්තෝෂයේ දූත ගුණේ බව ප්‍රශංසා කළා තියෙනවා. මේ පැවතීම පිණිස වීරරම්භණය පිණිසත් මේ දිවි හිමි කොට ආරණ්‍ය වන්නා නම් මනයි යමෙක් කරන්න ඕනි හාමුදුරුවලා කියලා ආරණ්‍යගත වෙන හාමුදුරුවලා රුක්ක මූලගත වෙන හාමුදුරුවලා පාංශකූල එක සීවරේ දරන හාමුදුරුවලා නිර්මාංශ කියන කතාව මේක කරුණු පහ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාම පස්සේ බුදුහාමුදුරුවෝ කියන දේවදත්තෙනි කම් නැත. යමෙක් කැමති නම් මේ ආරණ්‍ය වේ යමෙක් කැමති නම් ග්‍රාමාන්තයේ සේවා. ඒක ප්‍රශ්නයක් නෑ කියලා අර කාරණාව බැහැර කරනවා. පැත්තකට දාන එකකදී අර මුලින් වගේ එතනදිත් කරන්නේ ඒක. මේ පැත්තකට දාපු කාරණාවක් තමයි මේ මූලික කරගෙන තියෙන්නේ. එතකොට මේක ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ පළවෙනි කාරණාව ආහාරය. ඒක නාමකින් සබ්බේ සත්ත ආහාරට්ඨික. ආහාර ප්‍රශ්නේ විසඳන්න එපා. දැන් මෙතන ආහාර ප්‍රශ්නයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ආහාරයේ ප්‍රශ්නයක් මෙතනට ගෙනාවම බුදුහාමුදුරුවෝ මේක ප්‍රතික්ෂේප කරනවා. ඒ බොහොම පැහැදිලි ආහාරයක අදාළ කාරණා නොවන බව. ඊගාවට දේවදත්තනි මම 8 මාසකට පෙර
8 මාසකට පෙර රුක්මුල් සේනාසන මා විසින් අනුදන්නා ලදී. මේ කරුණු පහ මාස 8කට ඉස්සෙල්ලා මම අනුදැන වදාලා. මාස 8කට පෙර මම අනුදැන වදාලා. මේ තියෙනවා මාසක් 8කට පෙර මා විසින් අනුදැන ලදී තමා උදෙසා මරණ ලදයි නොදුටු නොඇසු සැක නොකරන ලද යන මේ තුන් කෙල පිරිසිදු දියමස් ගොඩමස් මා විසින් අනුදන්නා ලදයි භාගුන් වහන්සේ කියනවා. බුදුහාමුදුරුවෝ ඒක වළඳන්න කියලා අවසර දීලා තියෙන කරුණු තුනකින්. එතකොට දැන් අපි මොකද්ද කරන්නේ? ඒකට හේතු හදනවා. එතකොට දැන් මේ හේතුවක් තියෙන තැන නිවනක් තියෙනවද? නිවනක් නෑ. හේතු ආරම්භයේදීම නිදීන්නේ ඒක නාමකින් සබ්බේ සත්ත ආරට්ඨිතිකා. පළවෙනි කාරණා ආහාරය. මේ ආහාරයේ ප්‍රශ්නයක් කරගෙනනේ දැන් තියෙන්නේ. හේතුවක් හදාගෙන තියෙන්නේ දැන් මෙතන. ඒ හේතුව බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරපු හේතුවයි. බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරලා පැත්තකට දාපු කාරණාවක් තමයි දැන් මේ ඉස්සරහට අරගෙන ඉන්නේ. එතකොට මේක බුදුහාමුදුරුවෝ එපයි කියලා පැත්තකට දාපු වැඩක් නෑ කියපු කාරණාවක් කරගෙන අපිට නිවන් දකින්න පුළුවන් වේද? පුළුවන් වේද? බුදුහාමුදුරුවෝ පැත්තකට දාලා මෙච්චර පැහැදිලි කළා මේක ඇවිල්ලා මේ සංඝ බේදක ඛණ්ඩය කියන චූලවග්ගපාළි බොහොම පැහැදිලිව මේ තියෙන්නේ මේ චූලවග්ගපාළි. එතකොට මේ බුදුහාමුදුරුවෝ බැහැර කරපු අරගත්ත බැහැර කරපු කාරණාව අපි අරගෙන නිවන් දකින්න හදන පුළුවන් වේද? ඊයටවත් කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට මේක දැන් මේ මතේ තියෙන කෙනාට කොහෙත්ම බෑනේ. පළවෙනි කාරණා ආහාරයේ ප්‍රශ්නේ. ඒක විසඳ ගන්න ඕනි කවුරු හරි නිවන් දකින්න නම් හෝ ධර්මය අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගන්නේ නැති තාක්කල් එයාට ධර්මය අවබෝධ කරන්න බෑ. එයා ඒකින් වෙහිලා ඉන්නවා. එයා ඒකින් වෙහිලා ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? මොන්න කම්මේ බන බහනා කරත් පංච විමුක්තය තියෙනවනේ පස් ආකාරය. ඒ පස් ආකාරයේම යෙදුනත් අර මූලික කරුණ විසඳගත්තේ නැත්නම් එයාගේ යෙදීමේ ඇති වැඩක් වෙයිද? ඵලයක් වෙයිද? එයාට ලබන්න පුළුවන් වෙයිද? ඒක නාමකින් සබ්බේ සත්ත ආහාරත් ආහාරයේ ප්‍රශ්නේ විසඳගන්න බැරි කෙනෙක් කොහොමද ධර්මයක් අවබෝධ කරගන්නේ? ධර්මයක් අවබෝධ කරගන්න නැති කෙනෙක් නිවනක් කොහෙද ලබන්නේ? එතකොට මේ එකම නිවනට යන්නේ. එතකොට කරුණු කොටස් දෙකක් බෙදෙන්න බෑනේ. ඒකනේ මේ සංඝ වේද කියලා කියන්නේ. මේක බොහොම තේරුම් ගත යුතු කාරණාවක්. එකම නිවනට යන්නේ, එකම ආගමේ යන්නේ, පැත්තකට දාපු එකක් අරගෙන කට්ටියක් යනවා. කට්ටියක් තියෙන එකේ යනවා. වේදෙනි. ඒතර කවුද ඇති කරන්නේ? දුහාංගල පැහැදිලි මේ සංඝ වේදේ කාරණාවක් මේක. මේක බැහැර කරලා යුතු කාරණාවක්. මේක තේරුම් ගන්න නැති එකේ අපේ වරද නෙමෙයි. ඉතින් අපිට කියන්න පුළුවන්. පෙන්නලා දෙන්න පුළුවන්. අපිට ඒක අපිට මේ නියෝග පනවන්න බෑ. ඒක අර සාරිපුත්ත හාමුදුරුවන්ට කියලා බුදුහාමුදුරුවෝ ජනතාවට කිව්වා වගේ අපිට ජනතාවට කිව්වා කි මේක මේ බැහැර කරන්න ඒක අපි ශාසනය අදාළ කාරණාවක්. ඒ කරන කෙනෙකුගේ එක වැඩක් ඒක අපිට අදාළ එකක් නෙමෙයි. කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ මෙතන. එතකොට ඊළඟට තියෙන ඇවැත්ති අපි මහාන ගොයමු කරන්නේ මේ වස්තුපාය ඉල්ලමු කියලා ඉල්ලනවා. ඒකෙදි බුදුහාමුදුරුවෝ බැහැර කරනවා. ඊගාවට එතෙන්දි බුදුහාමුදුරුවෝ කියනවා භික්ෂුන් භාගතුන් මේ පාදා සංඝ බේදයේ පිණිස තෙපි සංඝ බේදයේ පිණිස චක්‍ර වේදයේ පිණිස සත් කරන සුළු සැබෑදයි අහනවා. මේ පැහැදිලි කාරණාව. එහෙමනම් මෙතනදී අපි කරන්න ඕනි මේ ඔක කියන්නේ සංඝ බේදය ඇති කරන්න කියලා ගිහිල්ලා කියනවා අපි මේ කරුණු පහෙන් එකතු වෙච්ච 500 අපි 500ක් එකතු කරගන්න ඔයා. ඒ 500 ගේම ඒව බැහැර කරනවා බුදුහාමුදුරුවෝ.
සාරිපුත්ත හාමුදුරුවෝ ලව්වා ජනතාවට කියවලා ඒ 500 වෙනම විනය කර්ම කරන්න පටන් ගන්නවා. අර පහ මූලික කරගෙන විනය කර්ම කරන්න පටන් ගත්තාන් පස්සේ සංඝ වේදය ඇති වෙනවා. අනවශ්‍ය කරුණු පහක් ඒගොල්ලෝ මූලික කරගෙන ශාසනයේ විනය කර්මය කරනවා. ඒක තමයි සංඝ වේදය කියන්නේ. ඒක ගිහි අයට කරන්න බැරි හේතුව තමයි සිවුර නැති එක. සංඝ වේදය ගිහියට කරන්න බැරි සිවුර නැති එක. නැත්තම් 11 දෙනෙක් ඉන්නෝ මේ මහාන නොකරන 11 දෙනාගේ අතර සංඝ වේදක ඉන්නවා. සංඝ වේදක මහාන කරන්න එපා කියලා. ඒතකොට සංඝ වේදක මහාන කරන්න එපා නම් ගිහියෙක් සංඝ වේදකෙක් ඉන්න ඕනේ. ගිහියෙක් නේ මහාන කරන්නේ. පැවිදික මහාන කරන්න දෙයක් නැහැනේ. ඒක බොහොම පැහැදිලි. අනිත් එක තමයි පාත්තර වත. පාත්තර වත කියලා වතක් තියෙනවා. මේ පාත්තර වතේ තියෙන කටු තියෙන විදිය. පාත්තර වතේ තියෙන කටු තියෙන විදිය. එතකොට මේ කටු තියෙන පොල් කටු නෙමෙයිනේ. පාත්තරයට තියන්නේ. ආහාරයට ගන්න මාංශ වල කටු. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව මේ පාත්තරයට මාංශ වළඳන අවසර දීලා තියෙනවා. එහෙනම් ඒව හේතුවක් කරගත්තොත් එයාට නිවන් දකින්න බැරුව යනවා. හේතුවක් තියෙන තැන නිවනක් නෑ. මේ රාග දේශ මොහ දිට්ඨි මද මාන්න කියන ඒවායි මේ දිට්ඨිය වැරදි මිත්‍යා දිට්ඨියක්. ඒතකොට මේ දිට්ඨිය මෙයා මේක විසඳ ගන්න ඕනේ. මෙයා විසඳ ගත්තොත් තමයි මෙයාට මේ නිවනේ මාර්ගය තුරු ටිකට යන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මේක අපි පවක් කියලා හෝ මොකක් හරි හේතුවක් අනුව නොකන්නේ. හරි ඒකට විසඳුම මොකද්ද? අපිට සිතක් තියෙනවා මොකක් හරි හේතුවක් මත. එක්ක දෙන හින්දා කනවා, කන හින්දා දෙනවා, කන හින්දා මරනවා. අපි මේ කන හින්දායි මේක වෙන්නේ කියලා අපි එකක් හදාගන්නවා. දැන් ඒකට විසඳුම මොකද්ද? බුදුහාමුදුරු කියා දීලා තියෙනවද? දිවිදත්තර කියා දීලා තියෙනවද? මලකුණට හේතු හදාගෙන විසඳුම මොකද්ද? ඒ හදාගන්න හේතුවට විසඳුම මොකද්ද? ඒ විසඳුම තමයි එකරම තියෙන එක තමයි මේක ලැබුණොත් කෑවා නැත්තම් නිකන් හිටියා කියලා අර කතා අරලා දාන්න. ඒකයි විසඳුම. ඒ අරගෙන වෙන කරන්න විසඳුමක් ඔකට නෑ. මොකද හදාගත්තු හේතුවක්. කොහෙත්ම ඇත්තේ නෑනේ ප්‍රශ්නයක්. කරුණු පහකින් සමන්විත වෙනවා නම්. කරුණු පහකින් සමන්විත වෙන මේ කාරණාවේදී අහුවෙන්නේ නෑ. අපි ගත්තට පස්සේ පණ ඇති සතෙක් වීම මේ පවක් පිරෙන්න අකුසල පානඝාතයට අහුවෙන්න පණ ඇති සතෙක් වෙන්න ඕනේ. දැන් මෙතන කන්නේ පණ ඇති සතෙක්ද? නෑ. එතකොට පණ ඇති සතෙක් බව දැනගන්න ඕනේ මේ මරන්නේ. දැන් මෙතන පණ ඇති සතෙක් මරන්නේ කපන්නේ කන්නේ. මලකුණ. පානේ නිරුද්ධයි. එතකොට මරන්න කැමති සිතක් තියෙන්න ඕනේ. දැන් මේක මරන්න දෙයක් තියෙනවා මලකුණේ මරපේකේ. කොයිද සිතක් ගන්නෙ? ඊගාට මරන්න උපක්‍රම කරන්න ඕනේ. මූ එහෙම මේ දුවන එක නතර කරන්න ඕනේ. මූ මෙල්ල කරන්න ඕනේ. මේව කරන්න ඕනේද මලකුණක? එතන ගියා ඒ උපක්‍රම නිසා මැරෙන්නත් ඕනේ. තව ගමනක් මැරෙනවද මලකුණේ? එක ගමනක් මැරිච්ච. ඉතින් මේ හදාගත්තු හේතු බොහොම පැහැදිලිව. මේ වැන් වෙන්නේ නිවන් දකින්න බැරුව යනවා. මේ මිනිස්සු පළවෙනි කාරණාව ආහාරය ඒකේ හදාගෙන හේතුව. ඒකේ හදාගෙන හේතුව. දැන් බුදුහාමුදුරු ජීවක සූත්‍රයේදී බොහොම පැහැදිලි කරනවානේ. ත්‍රි හේතුක මාංශ අනුබල නොදීම තමන් උදෙසා මැරෙන බව නොදීම. තමන් උදෙසා මැරුවා කියලා නොදන්නව නම් ප්‍රශ්නයක් නැහැ. තමන් උදෙසා මැරුවයි කියලා සැක කරනවා නම් ඒත් නොකයි. ඒ තරමට පිරිසිදු කරලා තියෙනවා. අපි උදෙසා මරනවා අපිට නිකන් දෙන්න ඕනේ. දැන් දානේ අපිට නිකන් දෙන්නේ. අපි උදෙසා තමයි උයලා තියෙන්නේ. ඒ මිනිස්සු හම්බ කරලා ඒව කරලා අපිට දෙන්නේ අපෙන් කීයක්වත් ගන්න නැහැ.
දැන් මේක එහෙම නෙමෙයිනේ. අපි උදෙසා කවුරු හරි උදෙසා මරනවා නම් එයා පස් ආකාරකින් පව් පුරව ගන්නවා. මොකද ප්‍රාණාතිපාතා කියන බෞද්ධයට පනනස නලන්නේ මරන්නේ නැහැ කියන කෙනාට කාටවත් අයිතියක් නැහැ මරලා දෙන්න. දැන් කවුද ඉස්සෙල්ල මේක සල්ලි ගිහින් දුන්නද අනුබල දෙන්න? අන්න අසවල් සතා මරන්න කියලා. එක සතෙක්ගේ 5 කිලෝ එකක් කියන්නකො. මේ ලෝකේ ඉන්න මස් කන මිනිස්සුන්ට ඔය සතාව එක ප්‍රාණඝාතයක් පව් කැප කරන්න පුළුවන්. හරකෙක් මරුවා කියනකො හරකෙක් කිලෝ 500ක් තිබ්බ කියන්නකො. ඔය 500 මේ මුළු ලෝකෙම ඉන්න අයට කැප කරන්න පුළුවන් දන්න ඔබට පව් කියලා. විහිළු කතානේ. තමන්ගේ හේතුව සනාත කරගන්න අර හදාගන්න කතා. අර ඒක වෙන්නේ අර එක වලක වැටිලා ඉන්නෝ ඒක ඇතුලේ තවත් බොර කරගෙන ඒක තවත් ගැඹුරට හාර ගන්නවා. ගොඩට එන්න බලන්නේ නැහැ. ඊගාවට ඒ කරුණු කාරණවල නිය අපෝෂණි මිලේ අතරමං වෙන ධර්ම. ඒව හේතු හදාගෙන දැන් මස් නොකෑවහම පින් සිද්ධ වෙන්න හේතුවක් නැහැනේ. දැන් අපි ගත්තාම ටවුමක තමයි මස් කඩේ තියෙන්නේ. ගමක තමයි උපාසක අම්මා ඉන්නේ. ගෙදර හිට උපාසක අම්මට පින් සිද්ධ වෙන්න කොහොම මස් දැකලත් නැතුව. එහෙම නිකන් හිටියා කියලා පින් සිද්ධ වෙනවද? එහෙනම් ඉතින් පින් දහම් කරන්න ඕනේ නෑනේ. ඔය නිකන් ඉන්නකොට පින් සිද්ධ වෙන්න එපා. කොහෙද එහෙම පින් සිද්ධ වෙන්නේ නොකෑවා කියලා. හේතුවක් කෝ ඵලයක් හටගන්න. හේතුවක් තියෙන්න බෑ. මිත්‍යා දෘෂ්ටිය පැහැදිලිවම. නොකාපු කෙනාට කෑවේ නැත්තම් පවක් හෝ පිටක්ක සිද්ධ වෙන්න පිනක් සිද්ධ වෙන්න හේතුකෝ. සම්බන්ධතා එහෙනම් ඉතින් ඔක්කොටම පින් සිද්ධ වෙන්න එපා. පින්කමක් කරත් නොකරත් පින් සිද්ධ වෙන්න එපා. එහෙමනම් සිතින් කයින් වචනින් මේ ගෝචරේ වෙන්න ඕනේ කුසලයේ හෝ අකුසලයේ සිද්ධ වෙන්න. මේ ගෝචර වෙන්නේ කොහොමද? මස් කැල්ලක් දැකලත් නැතු. දකින්න තියා මස් කඩයක් තියෙන කිලෝමීටර් ගානක් දුර. තීනවද නැද්ද කියලාවත් දන්නේ නැහැ මස් කඩේ මස්. පින් සිද්ධ වෙන්නේ කොහොමද නොකෑවා කියලා. මේ හදාගත්තු කතා. මම ඔක පැරින් බලලා තිනවා පන්සලක මගේ ෆොටෝ එකක් මම දාලා තිනවා. මම ඒක ගහුවෙත් ඒකමයි දැකලා. මම කියන්නේ මේක බොරුව. මේක නිසයි මේ මිනිසුන්ට ධර්මයේ පහළ වෙන්නේ නැහැ. මේ මිනිසුන්ට නිවන් දකින්න බෑ කියන්නේ. තව ඕන තරම් කරුණු කාරණා තියෙනවා. ඉතින් මම එච්චර කැප කරන්නේ නැහැ. මේ දෙවෙනිකට අර එක කොටහයි තව කෙනෙක් කතා කර හින්දෝක කෙටි වුණා. මේ පැහැදිලිව මෙතන මේ මස් කියන්නේ හේ හදාගත්තු හේතුවක් නිසා මේ නිවනට ප්‍රශ්නයක් නෙමෙයි. ඒ හේතුව නිසා නිවන් දකින්න බැරි වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා පැහැදිලිව පාත්තර වතේ තියෙනවා නම් කාටත් තියෙන එකනේ පාත්තරේ බුදුහාමුදුරන් ඉඳලා මහාන වෙන සියල්ලටම පොදුයි පාත්තරේ. ඒකේ කටු තියන්න තැනක් තියෙනවා නම් ඉතින් ඇටකටු මස්වල මිසක් මේ පොල් කටු නෙවෙයිනේ. තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න නම් ඒක හොඳටම ඇති. පාත්‍රවත කියවලා තියෙනවා. ඉතින් මෙන්න මේකයි අපිට තේරෙන තවත් ඕන තරම් කාරණා තියෙනවා. අපි ගත්තාම පස්සේ මේක පෙන්නලා දෙන ඕන තරම් කරුණු අපසතුව තියෙනවා. මේ කරුණු දැන් මණික්කාර කතාව ගත්තා. කුළුපගතිස්ස මහ රහතන් වහන්සේ කතාවේදී රහතන් වහන්සේලා මාංශ පරිභෝජනය කළා තියෙනවා. එතනින් ගියාම පස්සේ දෙවෙනි කාරණාව පරිභෝජ කළා තියෙනවා. මණික්කාර කුළුපගතිස්ස රහතන් වහන්සේගේ කතාව. ඊගාට මාගන්දියා කතාවේ බුදුහාමුදුරුවෝ මාංශ වළඳලා තියෙනවා. මාගන්දියයි සාමෝතිගේ කතාවේදී බුදුහාමුදුරුවෝ මාංශ වළඳ බව ඔප්පු වෙනවා. ඊගාට අර දීවරේ උදේ පහට දීවරේක් යනවා මාළු වල්ලන්න. ගිහිල්ලා අටට දැලක් ගහනවා. අටට මාළු ටිකක් අල්ලනවා. හවස 6 වෙනකොට වෙරළට ගේන්නේ.
කටට අල්ලපු මාළු වගේ පව වෙරළට එන්නේ නෑනේ. ඒක කොච්චර විනාඩියක් ගියත් ඒක ඉවරයි. ඒක ඒගොල්ලෝ අනුදාන දාලා ඉවරයි. ඊගාට අර ඌරගේ කතාවක් කියනවා. පුනරුත්පත්තියක් නෑ, පුනර්භවයක් තියෙන. මේ සෑම කාරණාවකදීම පැහැදිලි වෙනවා මේක මිත්‍යා මතයක්. මේක නිසා මිනිස්සු පව පුරව ගන්නව වැරදි මතයක් කරාගෙන. ඒක නිසා ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපිට කියන්න පුළුවන් අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ මඟ පෙන්වන්න ඕන මිසක් අපි නියෝග පනවන්න ඕන නෙමෙයි. සත්‍ය ඕකයි. ඒ නිසා කරගත්තු පිනක් කුසලයක් නැත්තම් පතපු බෝධියකින් ඕගොල්ලොත් මේ ධර්ම තේරුම් අරගෙන ඒව බැහැර කළා නිවන් දකින්න ගියොත් නිවන් දකින්න පුළුවන් වෙයි. හේතු හදාගෙන නම් ඕව බදාගෙන නම් කාටවත් කවදාවත් නිවන් දකින්න පුළුවන් වෙන්නේ නැත. ඒ නිසා ඔබෙන් පින් බලාපොරොත්තු වෙන සිටින මගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු ඇත්තෝ මේ පින් අනුමෝදන් වී සුඛී සුවපත් භාවයටපත් වෙත්තා. පතන බෝධියකින් පතපු බෝධියකින් නිවන් සම්පත් ලබා ගනිමු.